ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතගත් ඇත කියන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම හර්ෂ මුදන්නක. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. බුදුන්ගේ දකුණු දළදා වහන්සේ නිදන් කළයි සැලකෙන ඓතිහාසික ස්තූපය සොයා ගැනේ. නීති විරෝධී වත්කම් සහ බුද්ධිමය දේපල වැරදි සම්බන්ධයෙන් සෙවීමට නව ඒකකයක් ගැසට් පත්‍රය අද. COVID-19 සඳහා ප්‍රතිකාර ලබන නාවික හමුදා සෙබළුන් ගණන 3ක් දක්වා පහළට. මෙරට සමස්ත සුවය ලැබූ ගණන 2023 දක්වා ඉහළට. ලොව පුරා දිනක් තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 දී වාර්තා වෙයි. ගිලන් වූ මහකුඹුක් කඩවල රෝහල. නීති විරෝධී වත්කම් සහ බුද්ධිමය දේපල වැරදි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පිහිටවීමට පියවරගෙන තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතයි. නීති විරෝධී වත්කම් සහ බුද්ධිමය දේපල වැරදි සම්බන්ධයෙන් සොයා බලන විශේෂ විමර්ශන ඒකකයේ මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන සැකකරුවන් නීති විරෝධීව රැස් කරන දේපල සහ වත්කම් පිළිබඳව සොයා බැලීමට නියමිතයි. එලෙස සොයා බලන දේපල සහ වත්කම් රාජ්‍ය සන්තක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමේ වගකීමද මෙම විශේෂ විමර්ශන ඒකකයේ වෙත පැවරෙනවා. මීට පෙර අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ දේපල පිළිබඳව පරීක්ෂණ කටයුතු අදාළ පොලිස් ස්ථාන මගින් වෙන්වෙන්ව සිදු කළ අතර ඒවා වඩාත් විධිමත් කිරීම නව ඒකකයේ පිහිටුවීමේ අරමුණයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බවයි. පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර එහි ආසන්නතම සිදුවීම වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ලවීමයි. පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ බහරට ගත් හෙරෝයින් යලි අලෙවි කිරීම සම්බන්ධයෙන් පසුගිය 8 වෙනිදා මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් 2 දෙනෙකුට අයත් වාහන 7ක් මීරිගම සහ පල්ලේවල ප්‍රදේශවලින් සොයාගත්තා. ඓතිහාසික විල්ගම්භේර රජමහා විහාර පරිශ්‍රයේ සිදු කළ කැණීම් වලින් මෙරට ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි කිහිපයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. පුරාවිද්‍යා බලධාරීන් සඳහන් කළේ බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට තනා ඇති බවට සැක කළ හැකි ස්තූපයක් පිළිබඳවත් ඒ අනුව කරුණු හෙළිදරව් වී ඇති බවයි. දවසේ පුවත. සේරුවිල එක් කෙළවරක පිහිටි ඓතිහාසික විල්ගම්වෙහෙර රජමහා විහාරයයි මේ. පාලි ධාතුවංශය සිංහල ධාතුවංශය වැනි ඓතිහාසික වංශ කතාවල සඳහන් වන්නේ සෝමාදේවිය සහ ගිරි අබා රජු විසින් විල්ගම්වෙහෙර රජමහා විහාරයේ සෝමනුවර ස්තූපය කර වූ බවටයි. එම පරිශ්‍රයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව වසර 2ක් තිස්සේ කැණීම් සිදු කළා. එහිදී පුරාවිද්‍යාත්මක සාක්ෂි හමු වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 2 දක්වා තිබෙන ඉතිහාසයක් මෙම සෝමනුවර සෑයට උරුම කර දෙමින්. මේ දාගැබ ක්‍රිස්තු පූර්ව වකවානුවේ හැදුණු දාගැබක් විය හැකියි. මොකද මෙහි මුල්ම දාගැබ්බර තිබුණේ උඩින් ඡත්‍රය යශ්‍රී වගේ අංග ඒවයේ සාධක තියෙනවා. අවුරුදු 3කදී මේ ස්ථානය සංවර්ධනය වුණා, විකාශනය වුණා කියන කරුණ දැන් පුරාවිද්‍යානුකූලව හෙළිපෙහෙළි වෙලා තියෙනවා. ඒ අනුව මෙම ස්තූපය බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට තනා ඇති බවට විශ්වාස කරනවා. ඊට අදාළ සාධක කිහිපයක්ද පුරාවිද්‍යා නිලධාරීන් විසින් මෙලෙස හෙළිදරව් කෙරුණා. ධාතු අංශයේ සඳහන් වෙනවා සේරුවිල කෙළවර පැරණි සෝමනුවර කිරියබා රජතුමා විසින් දකුණු දළදාව නිදන් කරලා ස්තූපයක් කෙරෙව්වයි කියලා. දැන් අපි දන්නවා මේ සේරුවිලේ වතුර ඇතුල් වෙන්නේ දකුණු දිශාවෙන්. වතුර පිට වෙන්නේ උතුරු දිශාවෙන්. ඒ කියන්නේ සේරුවිල කෙළවර කියන්නේ උතුරු පැත්ත. එතකොට සේරුවිල උතුරු පැත්තේ තියෙන එකම ස්තූපය තමයි මේ ස්තූපය. ධාතු අංශයේ තව සඳහනක් තියෙනවා. කාවන්තිස්ස රජතුමා සේරුවිල මංගල මහා සෑය සංඝ සතු කර පූජා කරන්න සෝම නුවර ඉඳලා පෙරහරකින් සන්ධ්‍යාභාගී පිටත් වෙලා සේරුවිල ස්තූපයට කරවල වැටෙන්න කලින් ගියයි කියලා. ඒ කියන්නේ සෝම නුවර කියන ස්ථානය පිහිටන්න ඕනේ සේරුවිල ස්තූපයට බොහොම කිට්ටුව.
ඉතින් අපිට අනුමාන කරන්න පුළුවන් මේ පැරණි සෝමනුවර ඉදි කරපු දකුණු දළදා වහන්සේ නිදන් කරපු ස්තූපය බොහෝ විට මේ අපි කැණීම් කරන මේ ස්ථානයේ වෙන්න පුළුවන්. කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දළදාව මෙම ස්ථානයේ නිදන් කර තිබුණේද යන්න තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ සහ කැණීම් සිදු කිරීම අවශ්‍ය වනවා. මේක දැන් තව දාගම ප්‍රශංසකන කටයුතු අවසానයි. නමුත් අර මළුවේ තියෙන මළුව සහ වටා තිබෙන ප්‍රාකාර සංරක්ෂණය කිරීමට අවශ්‍යයි. දෙපාර්තමේන්තුව ඉදිරියේදී මධ්‍යම සංස්කෘතික ආරමුදල සමග අත්වැල් බැඳගෙන මේ ස්ථානයේ ඉදිරි කටයුතු කරන්න අපි තීරණය කළා තියෙනවා. දවසේ පුවත දෙවන බුණකබාහු රජුගේ රාජසභා මණ්ඩපයේ හෙබත් මගුල් මඩුව ඩ්‍රෝසර් කඩා දැමීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියට සහ මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලට අදාළව අද දිනේ සවිස්තරාත්මක වාර්තාවක් ලබා ගැනීමටද නියමිත බවයි. 13 වන සියවසට අයත් කුරුණෑගල රාජධානී සමයේ පැවති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ල මෙලෙස ඩෝසර් කර විනාශ කර තිබුණේ පසුගිය 15 වනිදායි. එම සිදුවීම පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් විශේෂ කමිටුවක් පත් කළා. එම කමිටුව ඊයේ දිනේදී කුරුණෑගලට පැමිණ විනාශයට ලක් වූ ඉපැරණි ගොඩනැගිල්ල නිරීක්ෂණය කළ අතර ඊට අදාළ වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත හෙට ලබා දීමට නියමිතයි. මේ අතර මෙම පුරාවිද්‍යා ගොඩනැගිල්ල ඩෝසර් කර කඩා දැමීම සම්බන්ධයෙන් පොලිසිය විසින් නාගරික සංවර්ධන අධිකාරියට සහ මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියට කරුණු වාර්තා කර තිබියදී ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග නොගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන්ද තවදුරටත් කරුණු සොයා බලන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම පුරාවිද්‍යා ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පළමු පැමිණිල්ල ඉදිරිපත් වූ දිනේ සිට එය ඩෝසර් කර විනාශ කර දැමීමේ දිනය දක්වා කාලය තුල පොලිසිය සිදු කළ සොයා බැලීම් පිළිබඳවද අද සවිස්තර වාර්තාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි. COVID-19 වෛරසය ආසාදිතව සිටි නාවික හමුදා සමාජිකයන් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග වෛරසයෙන් සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 903ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව නාවික හමුදා පොකුර තුළ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ වෛරසය ආසාදිත නාවික හමුදා සමාජිකයන් 30 දෙනෙක් පමණයි. ඊයේ දිනේ තුළ COVID-19 ආසාදිතයන් 7 දෙනෙකු වාර්තා වුණා. එම රෝගීන් 7 දෙනා අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 9 දෙනෙකු වාර්තා වුණේ හෝමාගම ප්‍රදේශයෙන්. තවත් එක් පුද්ගලයෙකු ලංකාපුර ප්‍රදේශයෙන් වාර්තා වූ අතර සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවියෙක් සහ පිලිපීනයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුද ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතර වනවා. ඒ අනුව දැනට මෙරටින් වාර්තා වී ඇති COVID-19 ආසාදිතයන් 2704ක් අතරින් 2023 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 670ක් පමණයි. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුර ආශ්‍රිතව ඇති වූ COVID-19 පොකුර හරහා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් අතරින් රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටි තවත් 2 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 903ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ තවත් නාවික හමුදා සමාජිකයන් 30 දෙනෙක් පමණයි. මේ අතර COVID-19 වෙන්ම සියලු බෝවන රෝග පාලන කටයුතු වලින් අද සිටිවත් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් සෞඛ්‍ය සේවාවට සිදුවිය හැකි බලපෑම අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා වන සියලු පහසුකම් ඒ අය වෙත ලබා දීම අවශ්‍යතාවක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවලට වෛද්‍යවරුන් වැඩිපුර අනියුක්ත කිරීම COVID-19 රෝග පාලනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට අමතරව අවශ්‍ය වන මානව සම්පත් උදෙසා විකල්පයන් හඳුනාගෙන ඒ අය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ ඍජු අධීක්ෂණය සහ
තාක්ෂණික උපදෙස් මත වහාම සේවයේ යෙදවීම යන කරුණු ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. කොවිඩ් මර්ධනය ජාතික වශයෙන් කොච්චර වැදගත් වෙනවද කියන කාරණය සැලකිල්ලට අරගෙන මේ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ රජයට සංගමයක් ලෙස අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න තීරණය කළා තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු දිවයින පුරා ඉන්න අය මේ වෙනකොට අපිට ආමන්ත්‍රණය කරලා තිනවා. අපිට යම් යම් තත්ත්වයන් යටතේ වුණත් ප්‍රශස්ත ලෙස කොවිඩ් මර්ධන රාජකාරිය බිම් මට්ටමේ ඉෂ්ට කරන්න පුළුවන් කියන විශ්වාසය අපි තුල තියෙනවා. දිනක් තුළ වාර්තා වූ ලොව වැඩිම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 2,56,848ක් ලෙස ඊයේ වාර්තා වුණා. මේ වන විට ලොව පුරා රටවල් රැසකින් වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව 6,04,963ක්. ගෙවුණු දිනය තුළදී ලොව පුරා වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 5000කට අධිකයි. ඉන් බහුතර පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන බ්‍රසීලෙන්. නව පුද්ගල මරණ 885ක් ඊයේ දිනේදී බ්‍රසීලෙන් වාර්තා වූ අතර එරට සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 78810ක් දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසය තමන්ට වැළඳී තිබෙදීත් සංචරණ සීමාවලට අවනත නොවූ බ්‍රසීල ජනාධිපතිවරයා ඊයේ සිය ආධාරකරුවන් පිරිසක් හමු වුණා. එහිදී ඔහු කියා සිටියේ COVID-19 හේතුවෙන් රට වසා දැමීම ආර්ථිකයට දැඩි පහරක් එල්ල කරන බවයි. මේ වන විට බ්‍රසීලෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,75,246ක්. COVID-19 වෛරසයෙන් තවමත් ලොව වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ලොව සුපිරි බලවතා වන ඇමරිකාවටයි. ගත වූ පැය 24 තුළ එරටින් හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 63,000කට අධික අතර නව පුද්ගල මරණ 813ක්ද ඊයේ එරටින් වාර්තා වුණා. COVID-19 වෛරසයෙන් ඇමරිකාවේ දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ෆ්ලොරිඩා ප්‍රාන්තයටයි. එම නිසා එම ප්‍රාන්තයට ඇඳිරි නීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ අතර නිසි පුහුණු නිලධාරීන් වූහන්හි ජෛව රසායනාගාරයේ සේවය නොකිරීම හේතුවෙන් COVID-19 වෛරසයේ ව්‍යාප්තිය චීනෙන් බාහිර ලෝකයට නිරාවරණය වන්නට ඇති බවයි ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. වෛරසයෙන් ඇමරිකාවට දැඩි බලපෑම් එල්ලවීමත් සමග මැතිවරණයේ ප්‍රචාරණ රැලිවලට සහභාගී වීමට නොහැකි වීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුරකථන තාක්ෂණය ඔස්සේ සිය ආධාරකරුවන් විනාඩි 23ක කාලයක් ආමන්ත්‍රණය කළා. ගෝලීය ආසාදිත ලයිස්තුවේ තෙවන ස්ථානයේ රැඳී සිටින අසල්වැසි ඉන්දියාවෙන්ද නව ආසාදිතයින් 37407 දෙනෙකු ඊයේ හඳුනාගත්තා. එම සංඛ්‍යාව ඊයේ දිනය තුල වාර්තා වූ ලොව දෙවෙනි වැඩිම දෛනික ආසාදිතයින් ගණන වනවා. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 26000කට අධිකයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන ජනහමු කිහිපයකට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වීමට නියමිතයි. ඒ අනුව අද පෙරවරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට ජනාධිපතිවරයා එක් වුණා. ඇඹිලිපිටිය ළමා උද්‍යානයේ සංවිධානය කර තිබූ ජනහමුවකට අද පෙරවරුවේ එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රැස්ව සිටි පිරිසගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. මෙහිදී ජනතාව ඉදිරිපත් කළ ගැටලු කිහිපයක් කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. ලක්ෂ 10ක් දාලා තියෙනවා ඒකෙන් ලක්ෂ 3ක් හම්බ වුණා. තව 7ක් තියෙනවා අපේ මහත්තයා ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කළ පසු ඒවායින් ඉවත්වීමට පහසු කටයුත්තක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ මහියංගනේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්. කොරෝනා වෛරසයට අපි පරිස්සම් වෙන්න ඕන. ඒ වගකීම තියෙන ඔබට ගාවර්ණය දැමීම, දුරස්ථභාවය මේවා පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කියලා අපට ඔබ බැගෑපත්ව අපි ඔබෙන් ඉල්ලන්නේ අපිට අපේ ජනතාව ආරක්ෂා කිරීම වැදගත් වෙන නිසා. පහුගිය කාලේ අවුරුදු 5 තුල කිසි වැඩක් කෙරුණේ නැහැ. අපි වටන් ගත්ත දේවල්වත් කරගන්න පහුගිය ආණ්ඩුවලට බැරි වුණා. ඒ අයට උවමනාවක් තිබුණේ නැහැ.
අපි අපතු සම්පත්තික විකුණා දැමීමේ පරමාර්ථය හැර වෙන කිසි දෙයක් ඔවුන්ට තිබුණේ නැහැ. අම්බත්තොට හදපු වරාය, ගුවන් තොටුපොළ මේවා සියල්ල විකුණා දාන්න සූදානම් කරලා තිබුණේ වරාය වික්කා. අධිවේගී මාර්ගය අයිති කාටද? මේ හදපු වරායන් කාටද අයිති? ඔබට ඔබේ දරුවන්ට, රටේ ඉපදෙන්න ඉන්න දරුවන්ට. ඒවා අවුරුදු 200කට බදු දුන්නම විකුණලා දැම්මම එහෙම නැත්නම් දීර්ඝ කාලීන බද්දක් දුන්නම අවුරුදු 200ක් වික්කා වගේ තමයි. එහෙම යුගයක් තමයි අපිට තිබුණේ රටේ. ඒ දිස්ත්‍රික්කෙත් ඇමතිවරු දෙන්නෙක් හිටියා. කට ඇරලා කියන්න බැරි වුණා මේක අපි බේර ගන්න ඕන කියලා. ඒකට විරුද්ධ වෙන්න තිබුණා. එහෙම විරුද්ධ වුණේ නැහැ. එවැනි තත්ත්වයක් තමයි අපිට තිබුණේ. ඉතින් අද ගිවිසුම් ගැව්වෙන් පස්සේ ජාත්‍යන්තර ගිවිසුම් ඒතරම් ලේසි නෑ. ජාත්‍යන්තර ගිවිසුමක් අයින් කරන්නේ. ඉතින් ඒක නිසා තමයි අපිට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද මේවා පිළිබඳව කටයුතු කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රදේශයේ නිෂ්පාදන විකුණ ගැනීමට මේ නිෂ්පාදන අනිත් පළාත්වලට යැවීමට අවශ්‍ය වැඩපිළිවෙල අපි දියත් කරන්න ඕනේ. මෙවර මහමැතිවරණයෙන් සමගි ජන බලවේගයේ ජය ලැබූ පසු ගොවියාට අවශ්‍ය ගුණාත්මක පොහොර නොමිලේ ලබා දීමට කටයුතු කරන බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කහටගස්දිගලිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති ජන හමුව අමතමින්. ඉතින් ඇත්තටම මේ ආණ්ඩුවට තිබුණු ලොකුම උනන්දුව තමයි කොරෝනාව මර්ධනය කිරීම නොයි 3-2 ලබා ගැනීම. දැන් අපේ විරුද්ධවාදීන්ගේ ඉතාමත්ම ජනප්‍රිය මාතෘකාව වෙලා තියෙන්නේ මේ 20000 දෙන්නේ කොහොමද කියන කුහක දේශපාලනික ගතිය. මගේ පියාණනුත් 88 ජනාධිපතිවරණයේදී ජනසවිය ගැන කතා කරනකොට සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ප්‍රේමදාසට පිස්සු කිව්වා. දැන් අපේ විරුද්ධවාදී කල්ලියක්ම දැන් එකට එක්කහුව වෙලා. ඔක්කොම හොර ඩීල් කාර්යෝ ටික. සජිත්ට 20000 කවදාවත් දෙන්න බැරි කියලා. දැන් මට කියන්න තමුන්නාන්සලාගේ අක්කරයටද හෙක්ටයාරයටද පොරොන්දු වුණු ආකාරය. නොමිලේ පොහොර ටික ලැබුණු අය පොඩ්ඩක් අත් උස්සන්නකෝ බලන්න. දැන් මම අහන්න කැමති ප්‍රමාණවත් පොහොර ලැබුණේ නැති අය පොඩ්ඩක් අත් උස්සන්න. ලැබුණේ නැති අය. දැන් මම අහන්න කැමති තමුන්නාන්සලාට අවශ්‍ය පොහොර ටික මුදලටවත් ගන්න බැරි වුණු අය අත් උස්සන්නකෝ බලන්න. අහෝ කේද වාචකයේ මම තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා වකුගඩු රෝග හැදෙන්නේ නැති ගුණාත්මක පොහොර ගොවියට අවශ්‍ය ප්‍රමාණයට නොමිලේ ලබා දෙන්නේ දුරකථනයෙන් දිනන සමගි ජන බලවේගය කියන එක මම තමුන්නාන්සලාට කියන්න කැමතියි. රට ගොඩගන්නා පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ ආණ්ඩුව කියන අපි ස්වයං පෝෂිත කරන්න ඕන කියලා. හාල් වලින් ස්වයං පෝෂිතයි. බිත්තර වලින් ස්වයං පෝෂිතයි. මස් වලින් ස්වයං පෝෂිතයි. මාළු වලින් ස්වයං පෝෂිතයි. එළවලුත් බොහෝ දුරට අපි ස්වයං පෝෂිතයි. මේ ආණ්ඩුව දන්නේ නැද්ද මේ රට අපි ස්වයං පෝෂිතයි කියලා? ඒ ටික වගා කරා කියලා ස්වයං පෝෂිත වෙන්න මේ රටේ රැකියා ප්‍රශ්න විසඳෙනවද? මේ පරණ ක්‍රමයට හේන් ගොවිතැන් කරලා කරන්න බෑ. ඒකයි අපි ඉන්නේ නව කෘෂි ආර්ථිකයක් ඇති කරන්න. අක්කර 50ක් වැඩක් නැහැ. අක්කර භාග්‍ය තාක්ෂණය අනුව හරිම භෝග වගා කරනවා. වී වලට ඇත්ත වශයෙන්ම සැපයුම් ජාලාවක් නැහැ. ඒක නිකන් කට්ටියක් අල්ලගෙන ඉන්නේ. පරාක්‍රම බහුවිය අපි කරන්නේ. එයි අද අපිට කරන්න බැරි. අක්කර භාගයේ ඉඳන් අක්කර 25යි. වනාන්තර වගා කරනවා නම් ඒකට රජයේ සහාය ලැබෙනවා. මේ ටික අපිට පටන් ගන්න පුළුවන්. Taman දැන් ණය වෙලා තියෙනම් ගොවි ණය ඒවා ගැන ප්‍රශ්නයක් නැහැ. අපි විශාල සමාගම් වල ණය ක්‍රමයේ කියලා ඒ අනුව අපි දෙන්න ඕන තරම් පෝර ගන්න පුළුවන්. පෝර පාවිච්චි නොකර ගොම පෝරයෙන් පාවිච්චි කරන ඒකටත් අපි අවකාශ ලැබලා දෙන්න. ඉතින් කාටවත් බල කරන්නේ නැහැ. අපිට ඕනේ මේ නිෂ්පාදනය වැඩි කරලා ලෝකෙ දිහා බලලා ලෝකෙට අපි නිවාස හදානවා නෙමෙයි අපි නිවාස ණය දෙන්න. අද කොරෝනා පාලනය කරන්නේ නැහැනේ. කොරෝනා අපිව පාලනය කරනවා. මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි මේ වැඩසටහන අපි ඉදිරියට ගෙනියන්නේ. කොහොමද මේ රටේ රැකියා කරන ලක්ෂ 10කට රැකියා නැති වෙනවා. අපි බලන්නේ එහෙම අයට මාසෙට රුපියල් 10000ක් දෙන්න. UMP තියෙන්නේ රට ගොඩ ගන්න පක්ෂේ. අනික් අය අමාරුවේ දානවා අපි ඒක ගොඩ ගන්නවා. අපේ එක්සත් ජාතිකය සමහර අය අපි අතහැරලා යන කියන්නේ මේකයි පක්ෂේ. රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මේ වන විට දෙපාර්ශ්වයකට බෙදීමට හේතුව නායකත්ව අර්බුදය මිස කිසිදු ප්‍රතිපත්තිමය කරුණක් නොවන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. හෝමාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු සඳහන් කරේ රනිල් සජිත් දෙපාර්ශ්වයම පසුගිය වසර 5ක කාලය තුළ සිය අසාර්ථකත්වය ඔප්පු කර ඇති බවයි.
සජිත් ප්‍රේමදාස මහත්මයා සහ රනිල් වික්‍රමසිංහ. පක්ෂ දෙකක් හැටියට බෙදී තිබෙන්නේ කිසිදු ප්‍රතිපත්තීමේ කරුණක් පිළිබඳ තිබෙන වෙනස්කමක් මත නෙවෙයි. එකම දේ නායකත්ව පිළිබඳ ප්‍රශ්නයක්. ඒක රටේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක්. ඔවුන් සිරිකොත ඡන්දයක් විමසලා විසඳ ගන්න ඕන ප්‍රශ්න. ප්‍රතිපත්තියක් නම් වෙන්න ඕන. තමන් එක්කෙන ප්‍රතිපත්තීමේ ගරු කණ්ඩායම් බාර ගන්න ඕන. අනිත් අයින් කරන්න. එහෙම කවුරුත් අයින් කරේ නේ. ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් වෙනකොට රටට අනතුරක් වෙනකොට සජිත් හෝ රනිල් හෝ නැගිටින්නේ නැති බව සාධකයි. රනිල් වික්‍රමසිංහගේ දෙපා ගැට ගහලා තියෙන බැඳුම් කරේ කියන විලංගුවෙන්. සජිත් ප්‍රේමදාසගේ දෙපා ගැට ගසා තිබෙන්නේ සංස්කෘතික අරමුදලේ අයථා මුදල් පරිහරණය. කිරියල්ලට නැගිටින්න පුළුවන්. හයිවේ ගැන ඕන තරම් විස්තර තිබෙනවා. FCID එකේ පැමිණිල්ලකුත් දැම්මා. හැරිසෙන්ට නැගිටින්න පුළුවන්. කිරියරක් පිළිබඳ චෝදනාව තිබෙනවා. රවීට නැගිටින්න පුළුවන්. චෝදනා පොතක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ආණ්ඩුවත් නේද ජනතාවට එකඟ නොවන ජනතාවට විරෝධී යමක් කරනවා නම් තමුන්වහන්සේලාගේ හඬ නැගීම සඳහා එම කණ්ඩායම තෝරාගත යුත්තේ මාලිමාව. උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. කුරුණෑගල බුණක බාහුව රජකාලේ ඉඳලා තියෙන රාජසභා මණ්ඩපේ ජාතික උරුමය. එතන හෝටලයක් පවත්වාගෙන ගිය බව ඇත්ත. එහෙම පුරාවිද්‍යා ස්ථානවල හෝටල් පවත්වාගෙන දැන් ගොඩක් තියෙනවා ලංකාවේ. ඒව බිත්ති රිපෙයාර් කරන්නවත් බෑ අවසර නැතු. කොහෙද කුරුණෑගල නගරාධිපතිට නීතිය? මේ පිළිබඳව ලැබුණු පැමිණිලි අනුව ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සංස්කෘතික ලේකම්තුමා විසින් අදාළ විශේෂඥ කමිටුවක් පත් කරලා තිබෙනවා. මේ වෙන විටම කමිටුව අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒ පරීක්ෂණ කමිටුව විසින් ලබා දෙන නිර්දේශ තුල අවශ්‍ය ඉදිරි කටයුතු අනිවාර්යයෙන්ම කරනවා. ලක්ෂ 69ක් ඡන්දේ දුන්නට මේ වෙනකොට ඒ බහුතරයක් දවස ගෙවන්න ඉතාම කලකිරීම තුල. එහෙමනම් එතනින් එගොඩ කරන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනේ. දැන් බලන්න 20යි 20 දී එතුමා හරියට වෙලාව බලන්නේ නැතුව එතුමා ඉදිරිපත් වුණා. වාහනේ හප්පගත්තා. දැන් වාහනේ කොච්චර අලුත් වාහනයක් වුණත් හැප්පුණාම වටිනාකම අඩු වෙනවා. දැන් මේ ඉදිරි මහමැතිවරණේ ආයෙ හප්පගත්තොත් වෙන්නේ නැවතත් වටිනාකම් අඩු වෙනවා. සමහරුන්ට ඕන කරනවා මුළු ලංකාවෙන්ම වැඩිම මනාපගත් එක්කෙන වෙන්න. ඒක මානසික රෝගියක්. Tamanට ලැබෙන දේවල් නිසා පාවා දෙන්න හොඳ නෑ තමන්ගේ පක්ෂය. සමහරු ගිහිල්ලා කියනවා මටයි අහවලාටයි දෙන්න කියලා. ඒක හරි වැරදි වැඩක් එයා කරන්නේ. රටක් හැටියට සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන්ට එකට ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුල ගේනවා නම් අපිට තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්නේ. ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍ය දැක්ම තමයි අපේ අත්පොත බවට පත් වෙන්නේ අගෝස්තු 5න් පස්සේ. මේ වචනයක් අකුරක් කිස්පිල්ලක් පාපිල්ලක් නැර ක්‍රියාත්මක කරන්න කියන සටන අපි අගෝස්තු 5 වෙනිදා ඉඳලා ආරම්භ කරනවා. ඒක ක්‍රියාත්මක නොකර බොරුවට මිනිසුන්ට බොරුවට කොල කඩා පාන්න උත්සාහ කරොත් එහෙම අපි ආණ්ඩුවට නිසි පාඩම ජනතාවත් එක්ක එකතු වෙලා උගන්වනවා. අපි ඒගොල්ලන්ට කියනවා ඡන්දේ කල්දාන ක්‍රමවේද නෙමෙයි. ඡන්දේ කොහොම හරි තියන්න අවශ්‍ය ක්‍රමවේදයක් හොයලා ජනතාව පීඩාවට පත් වෙන්නේ නැති ආකාරයෙන් තියන්න අපි කටයුතු කළා. මේ ඡන්දෙන් පස්සේ ජනතාවට වැඩ කරන යුගය අපි ආරම්භ කරන්න ඕනේ. දැන් රාජාංගනේ වගේ ප්‍රදේශවල කොරෝනා රෝගීන් 18 දෙනෙක් හම් වෙලා ඉන්නවා. ගෙවල් 300ක් 400ක් විතර නිරෝධායනය කරලා තියෙනවා. කොමසාරිස්තුමා කියන හැටියට මෙහෙම ඡන්ද පෙට්ටි ගෙයින් ගෙට ගෙනියන්න ගියොත් එතුමට අඩු ගානේ මේ නිලධාරීන් වගේ තවත් නිලධාරීන් දහස් ගාණක් මැතිවරණ රාජකාරී වලට බඳව ගන්න වෙයි. ඉතින් මේක කරන්න පුළුවන් වැඩක්ද? දැන් දෙකට බෙදිලා පුදුම අසරණ තත්ත්වෙට දෙගොල්ලෝම පත් වෙලා ඉන්නේ. ඒ නිසා අපිට කියනවා මැතිවරණ ක්‍රමය හොඳ නැහැ කියනවා. අපි රැස්වීම තියලා ඉවරයි කියනවා. ඒගොල්ලන්ට රැස්වීම තියන්න වෙලාවක් නැහැ කියනවා. ඉතින් ඇත්තටම පුදුම අසරණ තත්ත්වෙට පත් වෙලා පරාජය අභියස කියන දේවල් නොකියන දේවල් මොනවද කියලා හොයාගන්න බැරුව තමයි දඟලන්නේ. කොරෝනා වෛරසය පිළිබඳව තාම හරියට ආණ්ඩුව පණිවිඩයක් දෙන්නේ නැහැ. ඉස්කෝල කල් දානවා. ඒ කල් දානකොට ඇයි කල් දාන්නේ මොකද්ද කියන එක අපිට දන්නේ නැහැ. ඒ නිසා මම තමුන්නාන්සලට කියන මේ ආණ්ඩුවට මේ රටේ ආර්ථිකය හදන්න තමුන්නාන්සලගේ අතමිට සරු කරන්න හැකියාවක් නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂයේ එක්සත්කමකුත් නැහැ, ජාතිකකමකුත් නැහැ, සමගි ජන බලවේගයේ සමගිකමකුත් නැහැ, ජනයත් නැහැ, බලවේගයකුත් නැහැ. ඒ නිසා ඇඩ්‍රස් නැතිව අතරමං වෙලා අනාථ වෙලා ඉන්නේ. සීමා නිර්ණ කොමිසමේ වාර්තාව ප්‍රමාද කිරීමට තමන්ට පසුගිය ආණ්ඩුවේ ඇතමුන්ගෙන් බලපෑම් එල්ල වූ බව සීමා නිර්ණ කොමිසමේ හිටපු සභාපති අශෝක පීරිස් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. පළාත් පාලන ආයතන වල ඡන්ද තියන්න ඕන කොහොමද කියලා තීරණය කරන්න දිනේෂ් ගුණවර්ධන උන්නාගේ සභාපතිතුමා කොමිටියක් පත් කළා. ඒ කොමිටියෙන් තීරණය කරුවා මේක තියන්න ඕන කොට්ටාසම. ඉතින් ඒගොල්ලෝ ලංකාව කොට්ටාස 5000 ගානකුයි ඔක්කොම මන්ත්‍රීවරු 8000 ගානක් එක්ක. කඩුවට පස්සේ ගාක් කල් ගිහිල්ලා ඒ වගේ ටෙලි පළාත් පාලන ලැබෙයි අතාවුල්ලා. එයාට බාර දුන්නා. මිනිහත් මේක අතේ තියන් හිටියා.
තියාගෙන ඉඳලා සිරිසේන ජනාධිපතිට තමයි බාර දුන්නේ ජනාධිපතිතුමා. ඊට පස්සේ ඒක දැන් ප්‍රසිද්ධිය වුණා. මේක ගැන විශාල විවේචන තුනක්. කොට්ටාස් කඩලා තියෙන වැරදි, දේශපාලන පක්ෂයකට වාසි වෙන විදිහට කඩලා තියෙන. ඇත්තට එහෙම තමයි කඩලා තියෙන්නේ. ඒකෝට දැන් මේ විවේචන ආපුවම ඒ පනතේ හැටියට ඇමතිවරයාට පුළුවන් මේක විමර්ශනය කරන්න කමිටුවක්. නැවත සකස් කරන්න. ඒකට තමයි මවපත්. නමුත් රජයේ ලොකු බලපෑමක් ආවා මේක බාර දෙන්න එපා. පුළුවන් තරම් ප්‍රමාද කරා. ඒතර ඒක උඩ දාලා ඒගොල්ලෝ ඡන්දේ බලන්න. බලන්න. ඔය අතරේ මට අපේ පියන් ළමයි දුවගෙන ඇවිල්ලා සර් අර ඇමතුම ප්‍රෙස් එකක් තියෙනවා. අන්න සර් හොඳටම දෙනවා අතන කියලා. ඉවරලා වැඩේ හරියට කරලා නැහැ ඉවර කරලා නැහැ මොනවද කියන්නේ. ආයෙත් මම කෝටි උස්සගෙන කිව්වා. තේරෙම් ටික අරගෙන මං ගියා අර ප්‍රෙස් එකේ තින්න. ගිහලා ඇමතුමා අපි මේ වාර්තා බාර දෙන්න ආවේ. දැන් හොඳයිනේ මීඩියාත් ඉන්නවා. දැන් මේ පොතක් යාට බාර දුන්නා. මේ ඡන්ද කොට්ටාසේ බෙදීම නිසා සුළු පක්ෂ වල වෙන අසාධාරණ කියලා වෙනම අපි ලියුවා. ඇතර ඒ ඉස්සෙල්ලා වාර්තාව සහ ලංකාවේ ඉදිරි දේශපාලනේ හැට ගැහෙන්න එන්නේ ප්‍රධාන පක්ෂ දෙක විතරක් ඉතුරු වෙන විදිහට අනිත් පක්ෂ ඒරම දිය කරලා ඉන්න දැන් මේ එන්නේ. මම විශ්වාස කරන්නේ මේ බහුපක්ෂ ක්‍රමයෙන් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්නේ. ලබන සතියේ සිට දිනකදී ධාවනය වන බස් රථ ප්‍රමාණය හා ගමන් මාර ප්‍රමාණය හරි අඩකින් අඩු කිරීමට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. කෙසේ වෙතත් විශේෂ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ මේ වන විටත් බස් සංගම් වලට කිසියම් සහන ප්‍රමාණයක් ලබා දී ඇති බැවින් ජනතාව අපහසුතාවට පත් කිරීමට ඉඩ නොදෙන බවයි. පාසල් විවෘත කරාන් පස්සේ බස් රථ සේවාවේ යම් වර්ධනයක් සිද්ධ වුණා. කෙසේ වෙතත් නැවත වරක් බස් කර්මාන්තයේ බරපතල අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. අපිට ලැබුණේ ලීසින් වාරික සඳහා මාස 6ක කාල සීමාවක් පමණයි. නැවත වරක් අපි මේ ලීසින් වාරිකය දෙසැම්බර් දක්වා දීර්ඝ කරන්න කියලා ලිඛිත දැනුම් දීමක් ජනාධිපති ලේකම්තුමාට යොමු කරා. ඒතකොට අපි කිව්වා දුරස්ථතාවයේ තියාගෙන මගින්ව ගෙනියන්න සීමිත කාල සීමාවකට తాවකාලිකව ගාස්තු වැඩි කරන්න කටයුතු කරන්න කියලා. ඒක ලැබුණෙත් නැහැ. ඒතකොට අපි ඉන්ධන සහන ආධාරයක් කිල්ලුවා. ඒක ලැබුණෙත් නැහැ. අපි ඊට පස්සේ කිව්වා අඩුම වශයෙන් කිලෝමීටර රුපියල් 10ක් ලබා දෙන්න කියලා. ඒක ලැබුණෙත් නැහැ. බස් එකේ මගින් යන්නේ එක්කෙනයි දෙන්නයි වැඩි වුණොත් 5 දෙනයි 6 දෙනයි. උදේට සහ හවසට ආසන සංඛ්‍යාවට පමණ සීමා වෙලා තියෙනවා. කර්මාන්තයේ බරපතල අර්බුදයක තියෙන නිසා අපි තීරණය කරා ලබන සතියේ සිට බස් රථ සංඛ්‍යාත්මක ආකාරයෙන් තෝරාගත් මාර්ගවල 50%ක ප්‍රමාණයක් අඩු කරන්නත් ඒ වගේම අනිත් තෝරාගත් මාර්ගවල ගමන් වාර සංඛ්‍යාව 50%ක ප්‍රමාණයක් අඩු කරන්න. බස් රථ 100ක් ධාවනය වෙනවා නම් අද දිනේ බස් රථ 50යි ධාවනය කරන්න, හෙට දිනේ බස් රථ 50යි ධාවනය කරන දවසක් කර දවසක් බස් රථ 50 ධාවනය කරන්න තියෙන කරු. කිසිසේත් ගාස්තු වැඩි කිරීමක් මේ අවස්ථාවේ කරන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි බස් සංගම් වලටත් කරුණු පැහැදිලි කරලා දීලා තිබෙනවා. ඔවුන් වෙත සහන ලබා දීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. දැන්ටමත් බස් සංගම් ඉල්ලා සිටි සහන කීපයක්ම ලබා දීලා තිබෙනවා. ඉදිරියේදී තවත් ඒ අයට ලබා දෙන්න පුළුවන් සහන රජයෙන් ලබා දෙනවා. කිසිසේත් මගින්ට හිරිහැරයක් වන ආකාරයට බස් ගාස්තු වැඩි කරන්න අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රතු මිනිත්තුව ඇස්ඇරෙන්ට. 1948 වසරේ මෙරට අග්‍රාමාත්‍ය ධුරයේ හෙබ වූ දිවංගත ඩී.එස්. සේනානායක මහතා විසින් මහකුඹු කඩවල ගොවි ජනපදය ස්ථාපිත කිරීමෙන් පසු එම ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පෙරදරි කර ගනිමිනුයි මෙම අංග සම්පූර්ණ ග්‍රාමීය රෝහල ස්ථාපිත කෙරුණේ. මාතෘ සායනය, ප්‍රසූතාගාරය, මෘත ශරීරාගාරය, බාහිර රෝගී අංශය, නේවාසික රෝගී වාට්ටු සංකීර්ණය, ඖෂධ ගබඩාව, වෛද්‍ය හා හෙද නිල නිවාසයක් ඇතුළු තවත් අංග රසකින් යුක්ත වූ බහුකාර්ය ගොඩනැගිල්ලක් මේ හරහා ජනතාවට උරුම වුණා. මෙම රෝහලේ නවීකරණ කටයුතු වලට සමගාමීව නව රෝහල් සංකීර්ණයක් සඳහාද රජයේ ප්‍රතිපාදන වෙන් කෙරෙන්නේ 2011 වසරේදී. ගම්වාසීන් චෝදනා කරන්නේ නව ගොඩනැගිල්ල වෙනුවෙන් මෙම ස්ථානයේ තැබූ මුල්ගල එලෙසම පවතිද්දී දේශපාලනඥයින්ගේ උවමනාව මත යෝජිත නව ගොඩනැගිල්ල වෙනත් ස්ථානයක ඉදිකෙරුණු බවටයි. එමෙන්ම අලුතින් ඉදිකරන ලද රෝහල් ගොඩනැගිල්ල තුළ පැරණි ග්‍රාමීය රෝහලේ පැවති කිසිදු පහසුකමක් නොමැති බවටත් එය වැව් රක්ෂිතයක ඉදිකර තිබීම නිසා වැසිකාලයන්හි රෝහලෙන් මුදාහරින අපද්‍රව්‍ය ඍජුවම ප්‍රදේශයේ පිහිටි වැවට ගලා බසින බවටත් ගම්වැසියන් මැසිවිලි නගනවා. 2011 තමයි ස්පිරිතාලේ මෙතෙන්ට ආපු ගොඩනැගිල්ල අස 10ක් විතර වේදම් කරලා වැව් පිටියකට ගෙනිහිල්ලා එතන හැදුවා බොරුවට ඒ ගොඩනැගිල්ල හදලා වැව හදා ගන්නත් බෑ වැවට ජරා ඔක්කොම වැව ඇතුළට එන්නේ සියලුම දේවල් මේ වෙනකොට මූලික රෝහලක් බවට පත් වෙන්න තිබිච්ච රෝහල පාළු ඝන කැලෑවකට පත් වෙලා තියෙනවා. මේ අතර 2014 වසරේදී ඉපැරණි රෝහල් සංකීර්ණයට යාබදව තවත් ගොඩනැගිල්ලක් ඉදිවනවා. අවාසනාව නම් එම ගොඩනැගිල්ලද මහජන අයිතියට පත් නොකොටම ඝන කැලෑවට ක්‍රමක්‍රමයෙන් සින්නවීමයි.
ඒකේ ඇම්බුලන්ස් එක තිබ්බා ඩොක්ටර්ලා දෙන්නෙක් හිටියා රෑ තිස්සේ ඩොක්ටර්ලා හිටියා මේකේ. දැන් අර ඉස්පිරිතාලේ 8 ඉඳන් අතර වෙනකොට ඉස්පිරිතාලේ වහලා ඩොක්ටර්ලා නැහැ. අපි හදිස්සියේ ලෙඩෙක් අරන් ගියා. කැලෑ තියෙන්නේ සරපයි කනවා. හැන්දෑව 6 වෙද්දි කාපට් එක දිගටම ආලි යන්න එන්න බෑ. අලුතෙන් ඉදිරිච්ච ගොඩනැගිල්ලේ උපකරණ හැමදේම තියෙනවා. නමුත් ඒකෙන් අවශ්‍ය ආකාරයේ ප්‍රයෝජනයක් ගන්න නැති බව තමයි අපිට පේන්නේ. ඉතින් ඒ ගැන ඇත්තටම අපිට තරුණයින් විදියට දුකයි. පවුල් 3000කට ආසන්න පිරිසකගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු පහසුවෙන් සිදු කළ හැකි ඉපැරණි රෝහල අද මේ ගම්වාසීන්ට අහිමිව ගොස් අවසන්. අලුතින් ඉදි වූ එක් ගොඩනැගිල්ලක් මත් ලෝලින්ගේ රජදහනක් බවට පත්ව තිබෙනවා. අනෙක් ගොඩනැගිල්ල අවශ්‍ය තරම් සෞඛ්‍ය පහසුකම් නොමැතිව ඉදිකර ඇත්තේ ගඟට ඉනි කපන්නාසේයි. මේ සියල්ල හමුවේ එක පෙළට දිගහැරෙන්නේ මහ ජනතාවගේ රුපියල් කෝටි ගණනක මුදලක් නිකරුණේ වියදම් වී අවසන් වූ බව නොවේද? කෝටි 15ක විතර වත්කම් තියෙන ගොඩනැගිල්ලක් එවකට හිටපු අමාත්‍යවරයා එයාගේ තදි හිතුමතේට මොන හේතුවකටද කළේ කියලා අපි ගම්වාසීන් හැටියට අපිට දුක් කඳුලක් මේ වෙලාවේ ඇති වෙලා තියෙනවා. අපේ සහයෝගය අපි ගමක් විදියට හැමෝටම දෙනවා. ඒක නිසා බලධාරීන්ගේ ඇස් යොමු වෙලා මේ යථා තත්ත්වයට පත් කර දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. රතු පිරිත්තුව ඇස් ඇරෙන්නට. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. 1996 වසරේදී මුලතිව් යුද හමුදා කඳවුර වෙත එල්ල වූ මරාගෙන මැරෙන LTT ත්‍රස්ත ප්‍රහාරයේදී දිවිපිදු විරෝධ රණවිරුවන් වෙනුවෙන් පුෂ්ප පහර දැක්වීමක් ඊයේ පස්වරුවේ මුලතිව් යුද හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වුණේ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් PJ රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ත්‍රිකුණාමලයේ මුහුදු තීරයට මියගිය ජෙලිෆිෂ් මසුන් ඊයේ පස්වරුවේ සිට විශාල ප්‍රමාණයක් ගොඩගසා ඇති ආකාරය මෙලෙස දක්නට ලැබුණා. මම්මාවත්වල සැරිසරන ගවයන් බදුල නගරයේ ජොනා කිරුණු ස්ථාන අවහිර කරමින් මාර්ගයේ ගමනාගමනයට බාධා වන අයුරින් සැරිසරන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. අම්බලන්ගොඩ දීවර වරායේ පවතින ගල් වැටිය නිසි ප්‍රමිතියකින් නිදිකර නොමැතිකමින් මුහුදු රළ වරාය තුළට ගලා එම හේතුවෙන් වරාය තුළ නැගුරම්ලා ඇති යාත්‍රාවලට හානි සිදු ඇතැයි දීවර ජනතාව චෝදනා කරනවා. වරාය රැල්ල ගහනවා බෝට්ටු තියාගෙන අපහසුයි. ඇමතිවරුන්ගෙන් රැකියාවල් ඉල්ලලා එන්නේ නැහැ. මෙතනින් සෑහෙන රැකියාවල් නිෂ්පාදනය කරනවා නම් ඇයි අපට සහනයක් දෙන්න බැරි? මේ බෝට්ටු තියාගන්න බෑ. මෙතන අපිට තියෙන පොඩි ජැටියක්. වාරකම් කාලලත් එකයි හරාය කාලලත් එකයි මෙතන රලේ ගන්න දවසට බෝට්ටුවක් තියාගන්න නැහැ. බෝට්ටු එකින් එක හැප්පිලා කුඩු වෙලා යනවා. බෝට්ටු කැඩෙනවා බෝට්ටු පැද්දෙනවා මේ තියාගන්න හරි අමාරු මේවා. මහනුවර උඩුආවල ප්‍රදේශයේ නිවසක් අසල සිටි හැපින්යක් සහ නයි පැටවුන් 22ක් දිගන වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. කොටගල දුර්ගාම්මන් කෝවිලේ තිබූ ගණිත පිළිමය කිසියම් පුද්ගලයෙකු විසින් මෝටර් රථයකින් රැගෙන ගොස් නැවත සුළු වේලාවක් තුලදී එම ස්ථානයේම තැන්පත් කරන ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රටවටා හිරෝ. සූදානම මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමුගන්නයි. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින්. සුබ දවසක්.